ආයුබෝවන් අද අපි කතා කරන්නේ පරිගණකයක ඇතුලේ තියෙන දේවල් ගැන. ඒ කියන්නේ අතට අල්ලන්න පුළුවන් කොටස්. දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයාර් ගැන. ඔව් මේකට අපි පාවිච්චි කරන මූලාශ්‍ර කීපයක්ම අර බේසික් කම්පියුටර් හાર્ඩ්වෙයාර් ලිපිය විකිපීඩියා එක සිංහල සටහනකුත් තියෙනවා. හරි. අරමුණ තමයි මේ දෘඩාංග කියන්නේ මොනවාද? මොකද්ද කරන්නේ? කොහොමද මේ ඔක්කොම එකට වැඩ කරන්නේ කියලා සරලව තේරුම් බේරුම් කරගන්න එක නේද? හරියටම හරි. දෘඩාංගයි මෘදුකාංගයි අතර වෙනසක් පොඩ්ඩක් බලමු. අනිවාර්යෙන්. මුලින්ම නම් දෘඩාංග කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් අර අතට අල්ලන්න පුළුවන් භෞතික කොටස් නේද? මව්පුවරව, RAM එක, CPU එක වගේ. ඔව්. මෘදුකාංග ඒ කියන්නේ software කියන්නේ අල්ලන්න බැරි අර උපදෙස් මාලාව කෝඩ් එක. මේ දෙකම ඕන නේද හරියට වැඩ කරන්න? එකක් නැතුව අනික වැඩක් නෑ වගේ. අනිවාර්යයෙන් ඒ දෙකේ සම්බන්ධය හරිම විශේෂයි. හොඳයි එහෙනම් අපි ඇතුලේ තියෙන අභ්‍යන්තර උපංග පැත්තට යමුද? යමු. වැඩගත්ම දේවල් ටික තියෙන්නේ එතනනේ. ඔව්. මුලින්ම මව්පුවරුව. ඒ කියන්නේ මදර්බෝඩ් එක. මේක තමයි ඔක්කොම යා කරන ප්‍රධාන පුවරුව. හරි. නිකම් කුඳුනාරටේ වගේ. ඒ වගේ තමයි. CPU එට හයි කරන සොකට් එක, RAM ගහන ස්ලොට්, අර අමතර කාඩ් පත්, ග්‍රැෆික් කාඩ් වගේ දේවල් ගහන PCIe ස්ලොට් ඔක්කොම තියෙන්නේ මේකේ. හරි. BIOS chip එකත් එහෙම තියෙන්නේත් මව්පුවරුවේ නේද? ඔව් BIOS හරි UEFI හරි ඒකත් මව්පුවරුවේම තමයි. මේක හොඳ එකක් තෝරගන්න එක වැදගත්. පස්සේ කාලෙක අප්ග්‍රේඩ් කරන්න උනත්. තේරුණා. ඊළඟට CPU එක. Central Processing Unit. පරිගණකයේ මොලේ කියලානේ කියන්නේ. ඇත්තට මේක තමයි. දත්ත සකසන්නේ අර උපදෙස් ක්‍රියාත්මක කරන්නේ CPU එකෙන්. මෙතනදී අර කෝස් ගානයි ක්ලොක් ස්පීඩ් එකයි ගැන කතා වෙනවා. ඔව්. කෝස් ගාන වැඩි වෙන එකයි ක්ලොක් ස්පීඩ් එක වැඩි වෙන එකයි ඒ දෙකේ වෙනස මොකද්ද සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්නේ? මෙහෙමයි කෝස් ගාන වැඩි වෙනකොට එකපාර වැඩ කීපයක් මල්ටි ටාස්කින් කරන්න ලේසි. ක්ලොක් ස්පීඩ් එක ඒ කියන්නේ GHz වලින් මනින වේගය වැඩි වෙනකොට එක වැඩක් සිංගල් ටාස්ක් එක ඉක්මනට කරගන්න පුළුවන්. හරි. හැබැයි ඉතින් මේ මොලේ වැඩ කරනකොට වත් වෙනව නේද? අනිවාර්යෙන්. ඒකට තමයි අර හීට් සින්ක් ෆෑන් වගේ සිසිලන පද්ධති කූලින් තියෙන්නේ. ඒක හරියට තිබ්බේ නැත්තම් CPU එකේ වේගය අඩු වෙන්නත් සමහර විට හානි වෙන්නත් පුළුවන්. තේරුණා. එතකොට CPU එක වැඩ කරනකොට ඒ මොහොතේ අවශ්‍ය දත්ත ඉක්මනට ගන්න තැනක් ඕනනේ. ඒ RAM එක නේද? Random Access Memory. ඔව් RAM එක කියන්නේ తాවකාලික මතකයක්. ඒ කියන්නේ කරන්ට් එක ගියාම හරි power off කරාම හරි ඒකේ තියෙන දත්ත මැකිලා යනවා. volatile කියන්නේ ඒකයි. හරි. ඒකේ ධාරිතාව GB වලින් කියනවා වේගය මෙගාහර්ට්ස් වලින් කියනවා නේද? ඔව් ධාරිතාවයි වේගයයි දෙකම වැදගත්. වැඩි RAM එකක් තිබ්බම වැඩ ගොඩක් ස්මූත් එකේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ථිරවම දත්ත තියාගන්න වෙන තැනක් ඕන. එතනට තමයි ගබඩා උපාංග storage devices එන්නේ. හරියටම හරි. මේවා non volatile. ඒ කියන්නේ විදුලිය නැතත් දත්ත තියනවා. ඉස්සර තිබ්බේ අර HDD hard disk drive. චුම්බක තැටි තියෙන. ඔව් දැන් නම් ගොඩක් වෙලාවට SSD නේද? solid state drive. ඔව්. SSD ආවට පස්සේ ලොකු වෙනසක් වුණා. වේගය විතරක් නෙමෙයි අර බූට් වෙන වෙලාවේ ඉඳන් ෆයිල් ඕපන් වෙන විදිය දක්වා හැමදේම ගොඩක් ස්මූත් වුණා. දැන් NVMe SSD වගේ ඊටත් වඩා වේගවත් ඒවා තියෙනවා. හරි. ඊළඟට graphics පැත්ත. ගේම් ගහන අයට, වීඩියෝ එඩිට් කරන අයට එහෙම graphics card එක GPU එක නැතුවම බෑ නේද? අනිවාර්යෙන්. Graphics Processing Unit එකෙන් තමයි රූප දත්ත සකසලා මොනිටරයට යවන්නේ. ඒකටත් වෙනම මතකයක් තියෙනවා VRAM කියලා. ඒකතර PCIe slot එකේද නේද ගහන්නේ? ඔව්. සාමාන්‍යයෙන් PCIe X16 slot එකට. හරි. දැන් මේ ඔක්කොටම වැඩ කරන බලය දෙන්නත් එපයි. උනේ. Power Supply Unit එක PSU එක. ඒකෙන් තමයි බිත්තියෙන් එන AC විදුලිය මේ කැලි වලට ඕන DC විදුලිය බවට හරවන්නේ. ඒකේ බලය වොට්ස් වලින් මනින්නේ. PCI එකේ තියෙන අනිත් දේවල් අනුව තමයි PSU එකේ වොට් ගාන තීරණය කරන්න ඕන. හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඇතුලේ තියෙන දේවල්. දැන් අපි එලීට ආවොත් ඒ කියන්නේ පරිගණකයත් එක්ක වැඩ කරන බාහිර උපාංග peripherals. ඔව්. ඉන්පුට් දෙන්න යතුරු පොරව කීබෝඩ් එකයි මූසිකය මවුස් එකයි output බලන්න මොනිටරය. ඒකේතර resolution refresh rate වගේ දේවල් වැදගත්. ඔව් අත්දැකීමට ඒ දේවල් බලපානවා. print කරන්න printer එක. තව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් දෘඩාංග තියෙනව නේද? ඔව් network interface card එක NIC එක
ඒකෙන් තමයි ඊතර්නෙට් කේබල් එකකින් හරි Wi-Fi වලින් හරි network එකට connect වෙන්නේ. ගෙදර තියෙන අර පෙට්ටිය රවුටර් එක. router එකෙන් කරන්නේ ගෙදර තියෙන devices අතර data යවන එකයි internet එකට connect කරන එකයි. ඒ කියන්නේ network එක manage කරනවා. ISP එකෙන් දෙන connection එකට සම්බන්ධ වෙන්න modem එකකුත් ඕන වෙනවා. සමහර routers වල modem එක ඇතුළේම යනවා. හරි. පොඩ්ඩක් අතීතයට ගියොත් මේ නූතන පරිගණකය වලට අඩිතාලම වෙටුනේ අර වොන් නියුමන් ගෘහ නිර්මාණ ශිල්පයෙන් කියනවා නේද? ඔව්. වොන් නොයිමන් ආකිටෙක්චර් එකෙන් ඒ කියන්නේ දත්තයි උපදේශුයි දෙකම එකම මතකයේ තියලා CPU එකෙන් ඒව අරගෙන වැඩ කරන ක්‍රමය. ඒකේ මොකක් හරි සීමාවක් තිබ්බද bottleneck එකක් ගැන කියනවා. ඔව්. දත්තයි උපදේශුයි දෙකම යන්න තියෙන්නේ එකම පාරක් බස් නිසා එතන පොඩි හිරවීමක් වේග සීමාවක් ඇති වුණා. ඒකට තමයි වොන් නොයිමන් bottleneck කියන්නේ. ආහා. මේ ගැටලුව මගහරවන්න තමයි අර GPU වගේ සමාන්තරව වැඩ කරන එහෙම නැත්නම් AI chip වගේ විශේෂිත වැඩවලටම හදපු දෘඩාංගෙන්න හේතුවක් උනේ. හරිම වැදගත් කරුණක්. දැන් මේ දෘඩාංග පාවිච්චි කරද්දී නඩත්තුව ගැනත් හිතන්න වෙනව නේද? විශේෂයෙන් අර රත් වෙන ඒවා. අනිවාර්යෙන් කූලින් හරිම වැදගත්. CPU cooler, case fans, අර thermal paste එක හරියට තියෙන්න ඕන. ඒ වගේම දූවිලි බැඳෙන එක ලොකු ප්‍රශ්නයක්. ඔව්. ඇතුලේ ෆෑන් වල එහෙම දූවිලි බඳුනම සිසිලනේ අඩු වෙනව නේද? ඔව් compressed air එකකින් වගේ නිතරම ඇතුළ පිරිසිදු කරන එකෙන් උපාංගවල ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේවා කවදා හරි පරණ වෙනවා. එතකොට අර RAM වැඩි කරනවා, SSD දානවා වගේ අප්ග්‍රේඩ්ස් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පරණ උපාංග අයින් කරද්දී පරිසරය ගැනත් හිතන්න ඕන. මේවා ඊයම් රසදිය වගේ අන්තරායකර දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ e-waste management එක වැදගත්. අනිවාර්යෙන්. විද්‍යුත් අපද්‍රව්‍ය හරියට බැහැර කරන එක ප්‍රතිචක්‍රීකරණ එක ගොඩක් වැදගත්. දැන් ඒ සම්බන්ධයෙන් නීති රීතිත් තියෙනවා. හරි. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් දෘඩාංගකයේ පරිගණකයේ ශරීරයේ වගේ එක එක කොටසට විශේෂ වැඩක් තියෙනවා. මේවා තේරුම් ගත්තම පරිගණකයක් තෝරගන්න, නඩත්තු කරන්න, අප්ග්‍රේඩ් කරන්න ලේසි. හැබැයි ඉතින් දෘඩාංග විතරක් මදි මෘදුකාංගට එකතු නම තමයි සම්පූර්ණ වෙන්නේ. ඕ අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් දෙන්නම්. මේ දෘඩාංග තාක්ෂණයේ දියුණු වෙන වේගය බලන්නකෝ. අර පැරලලිසම් එකම සමාන්තරව වැඩ කරන එක වැඩි වෙන හැටි, AI වගේ දේවල් වලටම විශේෂිත චිප් වෙන හැටි, ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය, තිරසාර බව ගැන දැන් කොච්චර අවධානයක් යොමු වෙනවද? මේ ඔක්කොම එකතු වෙලා අනාගතයේ පරිගණක කොයි වගේ වෙයිද කියන එක තීරණය කරයි. ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු කරමින් අද මේ කරුණු ගවේෂණයට එකතු වුණු හැමෝටම ස්තුතියි.